හරි. මේ තියෙන්නේ ඩෙස්මේට් 1641 කියන මැෂින් එක. මේකේ සාමාන්‍ය පේලි 1 2 3 4 5 පේලි 5ක් අපිට අකුරු print කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඔය යෝගට් කප්ස් වල ඇතුලේ වගේ print කරනවා නම් මේ මැෂින් එක තමයි ගන්නෙ. එහෙම නැතුව ගන්නවා නම් මේකේ RP 18යි 47 කියන මැෂින් එක තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. ඒත් මේ මැෂින් එකත් එක්ක මැෂින් එකක් එනවා, ට්වීසර් එකක් තියෙනවා, ඉන්ක් පෑඩ් එක තියෙනවා. ඊළඟට අකුරු සෙට් එකක් එනවා. සමහර අනික් මැෂින් එක නම් අකුරු සෙට් දෙකක් එනවා. හැබැයි මේකත් එක්ක එකයි එන්නේ. ඒතර මේකට අකුරු දාගන්න නම් අපි මෙන්න මේ විදිහට මේ සීල් එකේ ලොක් එකක් තියෙනවා. අපි මේ බටන් එක මේක ප්‍රෙස් කරලා මේ බටන් එක ඔබාගෙන අතහැරියාම මෙන්න මේ විදිහට ලොක් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපි කැමති විදිහට මේ අකුරු අරගෙන මේ සීල් එකට හයි කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වීමේ දිනය, ඒ වගේ හැම දෙයක්ම අකුරුත් තියෙනවා, ඉලක්කම් තියෙනවා. එතකොට මේකේ සවි කරගන්න පුළුවන්. අපි මේකේ සාමාන්‍යයෙන් එක ඉලක්කමක් ගත්තොත් එක ඉලක්කමකින් එන්නේ 5ක් වගේ තමයි එන්නේ. එතකොට සමහර විට මේකේ තියෙන ඉලක්කම් ප්‍රමාණය මදි වෙන්න පුළුවන් මේ දින හදාගන්න. ඒක නිසා පුළුවන් තරම් මේ 18යි 47 මැෂින් එක ගන්නවා නම් හොඳයි. අර මේක අපි ගන්න කියන්නේ යෝගට් කප්ස් වල ඇතුලේ ගහන්න මේ මැෂින් එක පොඩි නිසා. ඒතර පොඩි නිසා නැත්නම් ලොකු මැෂින් එකක් ගත්තාම ඒක ගහන්න බෑ. හරි. එතකොට මේ විදිහට අපි අකුරු ටික දාගත්තාම ඊට පස්සේ මේක ඔයගලන්ට කැමති විදිහට හදා ගන්න පුළුවන්. මම මේ දැන් නිකන් අකුරු කිහිපයක් නිකන් මේ දාගන්නේ. නමුත් ඔයගලන්ගේ ඩිසයින් එකේ හැටියට ඔයගලන්ට එන්න ඕන දුර ප්‍රමාණය බලලා හදා ගන්න පුළුවන්. මේකේ මෙතන ඉඳලා මේ කෙරවලට සෙන්ටිමීටර 4.1ක් කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට, මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර 1.6. ඒතර මේකේ 18යි 47 කියන මැෂින් එකේ මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර 4.7යි, මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර 1.8යි. 23යි 59 කියන මැෂින් එකේ මෙතන ඉඳලා මෙතෙන්ට සෙන්ටිමීටර 5.9යි, පළල එනවා සෙන්ටිමීටර 2.3. හරි. මෙතන ඉන්ක් පෑඩ් එක. මේක ඉන්ක් පෑඩ් එකට දාගන්නකොට සාමාන්‍ය තීන්ත බෝතලේ හොඳට හොල්ලලා අරගෙන පොඩ දාගන්න තියෙන්නේ. ගොඩාක් එකපාර දාගත්තොත් ඉන්ක් පෑඩ් එකට තීන්ත වැඩි වුණොත් සීල් එක බොඳ වෙන්න පුළුවන්. හරි. එතකොට මේකට තීන්ත පොඩ දාලා උරා ගන්න කාලය දෙන්න ඕනේ. ඊට පස්සේ තීන්ත ටික උරා ගත්තට පස්සේ මේ සීල් එකේ තව ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එක රිලීස් කරන්නේ මෙහෙම ප්‍රෙස් කළාම නිකම්ම රිලීස් වෙනවා. මේ බටන් එක ප්‍රෙස් කරගෙනම චුට්ටක් මේ විදිහට තද කරද්දි සීල් එක තැනකදී ලොක් වෙනවා. අන්න එතනට ආවට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඉන්ක් පෑඩ් එක හයි කරගන්න. මේක හයි කරගත්තට පස්සේ බලන්න අකුරු ටික තියෙනවා. මේ අකුරු ටික ගන්නට අර තීන්තවල තද වෙන විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට දිගටම මේ සීල් එක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා ඉවරනාට පස්සේ අනිවාර්යෙන් මෙහෙම නිකම්ම තියන්න එපා. මොකද තීන්ත ගල් වෙනකොට අකුරුත් එක්කම තීන්ත ගල් වෙන්න පුළුවන්. පාවිච්චි කළාට පස්සේ මෙන්න මේ විදිහට මේ ලොක් එක දාලා විනාඩි කිහිපයකට වගේ තියෙනවනම් මේ ලොක් එක දාලා මෙහෙම තියන්න පුළුවන්. දිගටම දවස් දෙකක් තියෙනවනම් මේ ඉන්ක් පෑඩ් එක ගලවන්න. මේක ගලවලා මේ කවර් එකට දාලා වහලා මේක හොතට සීල් කරලා පිටි කොලයක වගේ මොකක් හරි හිර කරලා තියන්න. මොකද මේක ගල් වෙන්නේ නැති වෙන්න. හදිස්සිය හරි මේක ගල් වුණොත් මේ සාමාන්‍ය තීන්ත වල නම් ගල් වෙනව ගොඩක් අඩුයි. නමුත් මේ ෆාස්ට් ඩ්‍රයි ඉන්ක් වල නම් මේක ගල් වෙන්න පුළුවන්. එහෙම ගල් වුණොත් සොෆ්ට්නර් කියලා එකක් තියෙනවා. හරි. මෙන්න මේ වගේ බෝතලයක් තියෙනවා. ඒකෙන් චුට්ටක් මේකට දාලා ඉන්ක් පෑඩ් එක සොෆ්ට් කරගෙන තමයි නැවත තීන්ත දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ සොෆ්ට්නර් කියන එක දාන්න ඕනේ නැහැ. ඒතකොට මේ ටික තමයි මේ සීල් එක සම්බන්ධව දැනගන්න තියෙන්නේ. මේක හරි ලේසි පාවිච්චි කරන්න. අපිට අකුරු ටික අපි ඕන කරන ප්‍රමාණය ගැන අපි දන්නවනම් මේ කොහොමද මේ අකුරු ටික පිළිවෙලට හදාගන්න කියලා දන්නවනම් ඉක්මනටම අකුරු ටික හදාගන්න පුළුවන්. එකපාරක් හදාගත්තට පස්සේ වෙනස් වෙන දිනේ විතරයි මාරු කරන්න තියෙන්නේ.